අපේ වගේ කට්ටිට ගොඩක් තින මේකක් තමා මේ ඩොල රේට් එක ඉහල පහල යන එක එකන අපි සමට ඕඩේක දානකොට තියෙන ඩොල රේට් එක නෙවෙයි අපි පේ කරන්න යද්දි තියෙන ඩොල මම ඔයාන මම ගොඩක් කලට ඕකට තව කෙනෙක් රෙක්රුට් කරනවා වර්කින් කැපිටල් සයිකල් කියල අපි ඔකට ගැන කැනෙ කාරක ප්‍රාග්ධන චක්‍රය ඔක හරි සිංහලෙන් ගොත්තේ මොකට ගැන රෝල රෝල ගහන කිය හැරිද ලොට්ටක් ගහමක බොරන්ටයක් වගේවත් අපිට ලොකු දරාගන්න බැරෙන බිසන්ස අපි කොහොමද ප්‍රයිසක හදදී බොරන්ටික කැල්කලේට් කරන්න ඒක ගොඩක් වෙලාවට ඔයාට අවශ්‍ය වෙයි අර බිස්නස් එක හිරවෙච්ච වෙලාවක තමන්ට රන් කරගන්න මොකද සමහර වෙලාවල් එනවා අපිට බිස්නස්සගේ වාහනයට තෙල්ගහගන්න සල්ලි නැති වෙලාවත් ඒවගේ වෙලාවට අරකවාට හොඳ කුෂණයක් වෙන සමහර වෙලාට ස්ටොක් එක මේක හිරකරන් තියාගන්නට වඩා කෑශ්‍ය කරගෙන ඒ කෑශලින් අලුත් බට්ටයක් ගන්න ඒක මාජින් ඇතියාගන්න එක වාසි මේ ගොඩක් කටේ හිතන්න මේ අද විගෙන හෙට විගෙනගේ බලබලන්න අද අපේ එක්ස්පර්ට් කන්සල්ටන් හම්බෙන් ඇවිල්ලෙන් එක්කෙන තමයි දුමිල් කොමදුර හරි දුමිල් කියන මේ විදි ඔල්රෙඩි බිස්සයක් කරන කෙනෙක් ඔයා කියන ගොඩක් ඔය බැක්ග්‍රවුන්ඩ් අපි මම දැනට තාමත් දැන කරගෙන යනවා මගේ බිස්නස් එකක් එතකොට ඒකේ අලුත් පොඩි ස්ටේජයක් අප කරන්න අලුත් බිස්නස් අයිඩයක් ගේන්න තම ම යන්නේ අලුතුට පටගන්න අලුත් මොන පැත්තෙන් දල් විශස් මගේ දැනට මගේ බිස්නස ගන්න අයිටට එකන ගැජට් සම්බන්ධෙන් ඒවගේ අයිට පැත්‍රතම වැඩි ෆෝකස් එකක් තියන්නේ ෆිසිකල් බිස්නසක් විදිර යන්න එ මන්දැන් අලුත් එක පොඩක් ඊළඟ ස්ටේජ්කට අරගන්න ගොඩක් ඊළඟට මොනා දෝන මට තව අඩු පාඩු මොනාද මගේ තියෙන්නේ ටික ඒ අලුත් බිස්නස එක සම්බඳධෙන් අදහසක් ගන්න තම අදාය පොඩක් කම්බල කතා කරනයන් හරි දුමිදුගේ අද උපදේශකයා නිලෙන්ද්‍ර අද සූදානන් දුමුදුගේ ඊළඟ ස්ටෙප් එක කොහොමද පාද තියන්නේ කොහොමද කියන එක හරියට පැහැදිලි කරලා දෙන්න. ඒක අපි ඔයගලන්ට මතක් කරන්නේ දුමිදු වැඩ කරන්නේ දුමිදු ඉන්නේ IT ඉන්ඩස්ට්‍රි එකේ. ඕගොල්ලෝ වැඩ කරන්නේ මොන ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ටාගට් එක තියෙන මොන විදිහේ බිස්නස් එකක් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කැපිටල් එක ලක්ෂ 5ද 10ද දිගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන මට්ටමක තියෙන ඕන අවශ්‍යතාවයක් පරිපූර්ණ කරන්න බලාපොරොත්තු වෙන වාගේ ව්‍යාපාර වෙන වාගේ පෞද්ගලික මූල්‍ය උපදේශනය වෙන අවශ්‍ය කරන දේවල් ටික අපි හරහා ලබා දෙන්න අපි සූදානම්ෙන් ඉන්න අපේ බිස්නස් ඇකඩමි අපේ එක්ස්පර්ට් ටීම් එක රයිට් එහෙනම් අද බලමු දුවිදුට අපේ නිලේන්ද්‍ර මොකද්ද දෙන උපදේශය කියලා එයාගේ බිස්නස් එක එයාගේ ටාගට් එක ඊළඟ ලෙවල් එකට අරගෙන යන්න අපි බලමු හලෝ දුවිදු කොහොමද මේ මම දැක්කවා එනවා මේ කොහොමද මේ දාසල බිස්නස් මොනවද කරන්නේ යනා ෂේප් එකේ බිස්නස් දැනට මම කරන් යනවා IT related මේ බිස්නසයක් පොඩි වැඩ අවුරුදු දෙක තුනක අපි කරන් යන්නේ ෂේප් එක යන ඉතින් මේ දවස්වල ඒ කියන්නේ දැන් මෙමය IT related කිව්වම දැන් IT එක වාස්ට් ඒරියා එකක් නේ අපිට තියෙනවා හાર્ඩ්වෙයාර් තියෙනවා ඇක්සසරිස් තියෙනවා ගැජට්ස් පැත්ත තියෙනවා ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ඔය පැත්ත මොකක්ද වගේ ඒරියා එක අපි දැනට කරන් යන්නේ හાર્ඩ්වෙයාර් පැත්ත හાર્ඩ්වෙයාර් අපි ඉම්පෝර්ට් කරනවා ඉම්පෝර්ට් කළා මෙහි අපි හෝල්සේල් සහ රීටේල් වෙනම අරන් යනවා කම්පියුටර් ඩෙස්ක්ටොප් ලැප්ටොප් පැත්තට රිපෙයාරින් පැත්තක් තියෙනවා කොච්චර කාලයක්ද වැඩි පටන් ගත්තා දැන් අපේ අවුරුදු 3ක් 3මාරක් වගේ වෙනවා මම වැඩි කරන් යන්න හෝල්සේල් පටන් ගන්න අවුරුදු 3මාරක් විතර වෙනවා රීටේල් වලට අවුරුදු 2ක් වගේ වෙනවා හරි එතකොට දුමින්ද ඕක මේ කොහොමද ඔය කියනවා කොයි කාලෙද පටන් ගත්තේ ඊට පස්සේ ඔයා තනියමද මේක කරන්නේ කොහොමද ස්ටාෆ් එක ඊට පස්සේ පොඩි නිකන් බිස්නස් මොඩල් එක කොහොමද දැන්ට යන්නේ වගේ ඔව් දැනට අපි පටන් ගත්තේ කොවිඩ් වලින් පස්සේ දැනට ඉන්නවා අපේ ස්ටාෆ් එක 5ක් විතර ඒ කියන්නේ අපි යම් කිසි දුරකට වැඩි ඇවිල්ලා තියෙනවා නේ වෙලා තියෙන්නේ මොකද අපිට හෝල්සේල් යන ලොකු ස්ටාෆ් එකක් ඕන නැහැ අපි ඒක අර ෂොප්ස් ටික සහ කට්ටිය එකතු කරගෙන යන නිසා ඕඩර්ස් වලට ඒවා වැඩ කරන්නේ මේ රීටේල් වලට තමයි අපි ටික ටික යන්නේ ඒක පොඩක් අලුතින් ඒක ඔයා ඉම්පෝර්ට් කරනවා ඊට පස්සේ හෝල්ස් මොනවද කට්ටිය ඇවිල්ලා වගේ ගන්නවා ඊට පස්සේ ඔය මොඩල් එක තමයි යන්නේ නේ ඔව් ක්‍රෙඩිට් දෙනවද මාකට් එකට තාම ක්‍රෙඩිට් අපි දෙන්නේ නැහැ කෑෂ් තමයි බිස්නස් එක කරන්නේ ඔව් කෑෂ් වලින් බිස්නස් එක ඒතකොට අතන මේ ඉම්පෝර්ට් එක කරන්නේ කොහොමද TT දාවන්නේ කොහොමද TT TT ඒ කියන්නේ ඇඩ්වාන්ස් යවනවා ඒවල පඩු එච්චරයි එතකොට දැන්ට බෑන්ක් කවුන්ට්ස් මේන්ටේන් කරනවා එකවුන්ට්ස් හදනවා ඒ ටික වැඩි ටික යනවානේ අපි බෑට් ගෙවනවා ඒ ටික අපි ඒ ටිකක් කරන්නේ ඒකට රාජ අවශ්‍ය කරන බදු ගෙවීම ඒවත් කරනවා නියමයි පටන් ගත්ත තැන් වලින් දැම්ම අපි ඒක කරගෙන ආවා දෙක ඇත්තරම මේ ඒක තමයි හොඳ වෙන්න ඕන දේ කියන්නේ ඒතර ව්‍යාපාරයට වඩා කිසිම බයක් නැහැ මේවා සේෆ්ටි එක තියෙනවා අවශ්‍ය රෙකග්නිෂන් එකක් තියෙනවා ඒකක් තියෙනවා ඒතර දුමිතු දැන් මේ කොහොමද කියන්නේ ඔය BTSL කොහේ හරි ජොබ් එකක් කරාද කොහොමද ඔව් මම දැන් කිහිපයකම වැඩ කරා ඊට පස්සේ ඉතින් කොවිඩ් වලින් පස්සේ හිතුණා අලුත් ජර්නි එකක් ස්ටාර්ට් කරන්න මගේම කියලා මේක අයිඩියා එකක් තිබුණා මේ ඒනට එක අයිඩියා එක තිබුණ 2012 13 වගේ නා හැබැයි ඉතින් තත්ත්වෙත් එක්ක අපි අර ගොඩක් කට්ටියට තියෙන මේ
ආසාාවනව තමන්ගේ වගේ දෙයක් පටන් කරන්නේ තමන්ගේ බොස්සන එක දු කල දින වර මයිතන ඕන මෙතරින් හස්ටප් එකන ඊළඟ ස්ටප් එකටන්න ඩු ගුණගේ අද බෙදනගන්න ඕනට දැන් අපි අරකිවෝගේම අපි ආවනේ මේ රීටේල් පැත්තර පෙතව රීටේල් පැත්තෙම ස්ටප්ක් හටන්න තම වගේ ශොරුම් ඇතින කොම ශොරුමයක් තියෙන ශොරුමයක් තියෙන අලුතිකක් දාන්නත් අපි දැන් තැන් හොයමින් ඉන්න මේ දවසල ඒත් රීටේල් පැත්තරම තමා එතකොට ඇත්තරම අපි රීටේල් පැත්ති පොඩි ස්ටප්යක් ඉස්සරහට තියන්න තමා මේ අයිඩියක මේ කතා කරන්නත් එක්ක අපි මේක ෆුල් ඔන්ලයින් බේස් එක්ක යන්න හදන්න අප බිස්නස එක නේචක ඔන්ලයින් සෙලින් කරන්න ්‍රීට මාකට් එකට අපිට මොකද කොමට අපට එක්ස්පිරන්සයක් තියෙනවන ඉම්පෝට් කරලා අපිට රටල් කිහිපයක් එකම ඉම්පෝට් කරන්න පුළුවන් එතකොට අපි ඉම්පෝට් කරලා මේ රීටල් මාකට් එකට දෙන්න යන්නේ ඕක තමා දැනට අලති මක පොඩක් රේන්ජගත් තියන දෝග කරන්න නැත්තම් වගේ තියෙන කොස් බෝඩ් ඩොක්කම රීටල් දෙන්න දැන කොම නෑ දැනට අපි ඔන්ලයින් පැත්තර යන්න අලුතින් මේ ස්ටප් එක තියන්න හදන්නේ ඔන්ලයින් ගැජට්ස් පැත්තට ගැජට්ස් පැත්ත IT රිලේටඩ් නැතිවත් වෙන්න පුළුව ස්මාර්ට් පොච් වෙන්න පුළුවන් රිංස් වෙන්න පුළුවන් මයික්ස් වෙන්න පුළුවන් කැමරා පොඩි ඕගෙන අපි පොඩි මේ ජෙන්සිය කන අලු කට්ටිය මහිතන්න කනේ අතේ පයි පැනදල ඉන්න ගැජත්සික ගුණම තමද හරි එතකොට ඒ පැත් අමක අපිට ඉම්පෝට් කරන්න පුළුවන් නිසා අපිට අපි හිතනවා අපිට පුළුවන් අපිට මාකට් එක තම අපිට මූලිකෝ මෙතන තියන්න අපිට හොයාගන්න ඒ පැත්තර යන්න හදන්නේ ටෙක් ගැජට්ස් පැත්තට රිලේට ෆුල් ඩිජිටල් තියාගන්න යන්න අපි එකන ඔන්ලයින් බේස් සෙලිං වලට අනිවා එතකොට මේ කොහම දෝකට දැන්වා කැපිටල් එකක් හොයාගත්තද මොනවදකුමද ඕ ඒකැන අපි දැනට තියෙන කැපිටල් සොලින් පොඩි සලිට් ප්‍රමාණයක් දාලා මොකද අපිට එක පාඩුවෙන්නේ නැහැ අප බිස්නස එකනුව මොකද අපිට කොහොමට ඔල්රඩි බිස්නසයක් තියෙන රිස්ක එක මං හිතනවා මට අඩු මංකරන බිස්නස එක අනුව මට අඩුම මට ශොප් එකට දාලාහරි සෙල් කරන්න පුල එකක් කෙනවනේ නමට රිස්ක එක අඩුයි මට හැබයි ක්‍රඩිට් දෙන්නවාන කරන්න නැහැ ක්‍රඩිට් දෙනවා සමහර සීවිත මේ හෝල් සේලස්ලට යම් කාලසීමක් තියලා ක්‍රඩිට්ලට විශ්නස ගන්න මක අපි ලොකු කැපිටල්ලයක් දාල ස්ටාර්ට් කරපක් නෙවේ මේක චොප් එක එකතු කරගත්ත හෙම හොයාගත්ත එක දැන් ගොහොම එකක් කල තුබිඳු දැන් වට කොච්චර කැපිටල්ලක්වා බිල් කරල්මක දැන් මේකට දාන්න සල්ලි තිනත බැනේ මේ වැඩේට දැන් හොද වාකිවට ටීටික වලින් තමයි මේ කියන්නේ එතකොට කොච්චර කැපිටලක්වා ඉන්ටඩියස් කන බලාපොරත්තු වෙනවාද එක ඔයාගේ තිම්මද දාන්න බලාපොරත්තු නැත්තම බැංක් ලෝන් එකට යනවාද අලුත්තඩන දැනට මම නිකම්මට තේරෙන ඉදිහට මම ලක්ෂ පහයිනම් 10 වගේ සීමාවක පලවෙනි ස්ටෙප්පැක් විදිර යන්න බලාපොරොත්වෙනවා එක ටෙස්ටිං පිරෙඩ්ඩයක් 3 මන්තරි වගේ රන් කරලා එක නම්බස් එක් තම ඉළඟ ස්ටෙප් එකට යනවද ම ලෝනයක් කරම් මේ රන් කරනවාද මේක මොකද අපිට අලුත් ඒරයා ලගෙනවා අතේ සල්ලි වලින් තමයි වැඩේ බිස්නස් ඒක ඒක දුවිදු ගොඩක් කලාට දැන් අපි වුණත් ඕක රෙකමන්ඩ් කරනවා ගොඩක් කලාට අලුත් දෙයක් කරනවා නම් තමන්ගේ ඉක්විටි එකෙන් ඒ තමන් බිලිට් කරපු සල්ලි වලින් සල්ලි දාන්න පුළුවන් නම් වඩා හොඳයි මොකද එතකොට අර ලෝන් එකක තියෙන ප්‍රෙෂර් එක නැහැ දැන් මේ අපේ අතේ සල්ලි නම් අපිට මොකක් හරි ඕක යම් කිසි ලොස් එකක් වුණත් අපිට දරා ගන්න පුළුවන් නේ නමුත් ඕක ලෝන් එකක් තියෙනකොට මන්ත්ලි සමහරවිට බිස්නස් එකත් ඉවර වෙලා අපි ගෙවගෙන ඉන්න දන්නෙත් නැහැ ඒ කියන්නේ දැන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඉතින් කොහොම වෙලාවක දුමිදු ප්‍රධාන කාරණේ ඉස්සෙල්ලා බලන්න මට මේක මාස 3ක් වාගේ අර ටෙස්ට් රන් එකටත් එක්ක ටෙස්ට් රන් එකක් දුවයිනේ මාස 2-3ක් දුවයිනේ මොකද සයිකල් එකක් යනවා කියන වගේ සයිකල් එක කොහොමද දුමිදු ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම වර්කින් කැපිටල් සයිකල් කියලා අපි ඔකට කියන්නේ කාරක ප්‍රාග්ධන චක්‍රය ඔකට හරියට සිංහලෙන් කිව්වොත් එහම ඔකට කියන්නේ රෝල ගහනවා කියන්නේ හරිද ඒ රෝල කියලා කියන්නේ මේ ඔයා චයිනවලින් ගොඩක් කියන්නේ චයිනවලට ටීටි එක ගහලා අද ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ටීටි එක ගහලා චයිනවලින් බඩු එවාට එවලා විකුණලා කලෙක්ට් කරගන්න ඔන්න ඔය කාලේ කොච්චර කාලයක් වෙනවද සාමාන්‍යයෙන් අපේ දැනට තියෙන එකේ සමහර වෙලාවට සමහර අයිටම්ස් අපිට 3 months වලින් වගේ ඉවර වෙනවා. සමහර අයිටම්ස් අවුරුදු ගණන් තියෙනවා. ඔගේ ෂෙල්ෆ් වගේ මේ ස්ටොක් එකේ තියෙනවා. ස්ටොක් වල තියෙනවා. මොකද අපි සමහර අයිටම්ස් ගෙන ලොකු ස්ටොක් එකක් ලොකු කාලයකට හැමදාම ඒවා ගෙන්නන්නේ නැහැ. අවුරුදු 2කට 3කට IT ගැජට්ස් වගේ ඒවා මම දැනගෙන ඉඳලා තියෙන්නේ ඔයා මේ මාරු වෙනවා පට ගාලා ටෙක්නොලොජි එක. එහෙම නැත් කොහොමද? නෑ සමහර ඒවා යන්නේ එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් හිතමුකෝ අපි RAM කාඩ් එකක් කියලා. RAM කාඩ් එකක් මීට අවුරුදු 5කට විතර කලින් යස් කරපු එකක් දැනුත් යස් කරන්න පුළුවන්. වගේ ටෙක්නොලොජි එකක වෙනස් වෙන්නේ නැහැ. RAM වල සීරීස් තමයි වෙනස් වෙන්නේ. එතකොට අපි සමහර ලොට් එකක් ගේනකොට ගේන්නේ අවුරුදු 2කට විතර හරියන ලොකු ලොට් එකක්.
එතකොට අපිට අර මහා පරිමාණයෙන් ගේනකොට ලැබෙන වාසියකුත් එතන ගන්න පුළුවන් හින්දා අපි එහෙම කරනවා. සමහර දේවල් තියෙනවා එහෙම නෙවෙයි. ඒවා ඉක්මනට අපි ගෙනල්ලා ඉක්මනට සෙල් කරන්න ඕන. උදාහරණයක් අපි හිතමු ලැප්ටොප් එක බැටරි එකක් වගේ එකක්. ඒක ලොකු කාලයක් තියන්න බෑ. සෙල් වල කිමිකල් රියැක්ෂන්ස් තියෙනවා. ඒ නිසා අපි ගෙනල්ලා ඉක්මනට සෙල් කරලා ඉක්මනට ඊළඟ සයිකල් එක ඕපන් කරනවා. සාමාන්‍ය මාස දෙකක් වගේ තමයි අවම වගේ සයිකල් එකනේ. සයිකල් එක. එළියනේ ඔයා TT එක ගහලා බඩු ඇවිල්ලා ෂෙල්ෆ් එකේ තිබිලා විකුණලා සල්ලි කරගන්න. එතකොට අන්න ඕක දුබින්දු පළවෙනියටම ඔයාගේ ඔළුවට ගන්න ඕනේ. කියන්නේ අපි ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කෙනා අපි මේක බලගෙන ස්ටාර්ට්අප් එකක් කරන කෙනෙක් දැනගන්න ඕන තමන්ගේ වර්කින් කැපිටල් සයිකල් එක මොකක්ද කියලා. වර්කින් කැපිටල් සයිකල් එකක් කියලා කියන්නේ බඩු ඕඩර් කරලා රෝ මැටීරියල් ඕඩර් කරලා ඇවිල්ලා තමන්ගේ අතට ඒකෙන් බඩු හදලා හරි වගේ නම් ෂෙල්ෆ් එකේ තියාගෙන ඉඳලා විකුණලා කලෙක්ට් කරගන්න කාලේ. මොකද ඔය කාලේ දැන් ඔයා TT එක ගැහුවා කියන්නේ දුමිදු ඔයාගේ සල්ලි එතන ගිහිල්ලා ඉවරයිනේ. ඔව්. ඒ කාලේ ඔයා හිර වෙලා ඉන්නේ. ඉන්නේ. ඊට පස්සේ ඕක ඇවිල්ලා ස්ටොක් එකෙත් තිබිලා විකුණනකම් ඔයාට අතට සල්ලි නැහැ. ඉතින් ඔය අතරේ දුමිදු හිතන්නකෝ වැරදිලා හරි version එකක් change වෙලා මොනවා හරිලා ටෙක්නොලොජි එක අප්ග්‍රේඩ් වෙලා මොනවා හරි දෙයක් වුණා කියන්නේ ලොකු සමහරලාට අපි නොදැනුවත්වම ඕක කොස්ට් එක ඒ කියන්නේ ඕකේ මිල අඩු වෙන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරයක් කරනකොට ඔන්න ඕක දැනගැනීමත් මාර වැදගත්. එතකොට ඔතන ඔය වැඩේට ෂිප්මන්ට් එකක් වගේ එක ෂිප්මන්ට් එකකට එයා ෆ්‍රේඩ්ද ගේන්නේ සී ෆ්‍රේඩ්ද කොහොමද ගේන්නේ? දෙකෙන්ම අපිට එනවා. දෙකෙන් වෙනවනේ. එතකොට ෆ්‍රේඩ් එනකොට අපිට 2 weeks වගේ ඇතුළත එනවා. 1 week 2 weeks වගේ. සී ගියොත් 30 days 60 days අතර කාලයක් එනවා. එතකොට අපි ප්ලෑන් කරන්න ඕන ඔන්න ඔය කාලෙට ඔය 2 months වලට කොහොමද අපි රෙඩිද කියලා. ඒ 2 months වලටම අවශ්‍ය කරන මුදල තියෙනවද? ඒතරෝක ලක්ෂ 5 වගේ 5 හෝ 10 දුමිදු හරියට ගෙදර ගිහිල්ලා අත කල්පනා කරලා බලන්න මේකට 5ද 10ද අවශ්‍ය නැත්නම් ඊට වැඩිය වෙන්න ඕනද කියලා. එහෙම වෙලාවක සමහරලාට අපි බැංක් ෆන්ඩින් යනවා නම් දැන් යන්නේ නැහැ. ඒක හොඳයි. බැංක් ෆන්ඩින් එකකට යනවා නම් ගොඩක් වෙලාවට අර ගොඩක් කල් තියාගන්න ස්ටොක් එක තියෙනවා වර කිව්ව අවුරුද්දක් දෙකක් යන ස්ටොක් එක. ඒ ගොඩක් කල් තියාගන්න ස්ටොක් එකට ටර්ම් ලෝන් එකකට ගියාට කමක් නැහැ. ඒ කියන්නේ ටර්ම් ලෝන් එක කියන්නේ අවුරුද්දක දෙකක අවුරුදු දෙකක විතර මාස 24න් ගෙවන්න ටර්ම් ලෝන් එකක්. හැබැයි අර කෙටි කාලිනම මාස දෙකෙන් තුනෙන් තියෙනවනේ. ඒ වගේ බඩු වලට ඔයා ගොඩක් වෙලාවට ෂෝට් ටර්ම් ලෝන් එකක් POD එකක් ඒ වගේ දෙයකට ගියා නම් අන්න ඒ වගේ ෆන්ඩින් මෙකැනිසම් එකකට යන්න බැංකුවට යනවනම් ඊට අමතරව ඔයාගේ හිතන්නකෝ මේක මොනවද ඔයාගේ අතේ සල්ලි දානවනම් අතේ සල්ලි දානවනම් ගොඩක් වෙලාවට අර 2 months වලට යන මුදල හිතන්නකෝ ලක්ෂ 5යි කියලා. ඉතුරු ලක්ෂ 5 ඔයාට ලොකු කාලයකට අවශ්‍ය නම් අන්න ඒකට ඔයා රෙඩි වෙලා ඉන්න ඕන දැම්ම. ඔයා වැරදිලා හරි. දැන් මේ ගොඩාක් අපේ මේ SME කට්ටිය කරන වැඩක් තමයි ස්ටොක් එක ගොඩක් කල් තියාගන්න ඕන. හැබැයි මේකට අවශ්‍ය කරන සල්ලි ගන්න පොලියට. මේ වෙලාවට පොලියට සල්ලි ගත්තොත් එහෙම සාමාන්‍ය කීයද රේට් එක? සාමාන්‍ය 8යි 10යි මාසෙට. 8යි 10යි මාසෙට කියන්නේ දුමිදු ඒක 12න් වැඩි කරොත් එහෙම 96ක් තමයි පොලිය. පොලිය විතරක් 96ක්. ඔයා පොලිය 96ක් හොයන්න නම් ඒක පොලිය මුදලාට ගෙවන්න එපයි. පොලිය මුදලාට ඔයා 96ක් ගෙවන්න නම් ඔයා 100ට 200ක විතර ඉන්කම් එකක් ඔයාට ප්‍රොෆිට් එක මාජින් එකක් තියෙන්න ඕන. එහෙම තියෙන ප්‍රොඩක්ට්ස් හරි අඩුයි. දැන් ඔයා දන්නවනේ කොච්චර ප්‍රොෆිට් එකක් තියෙන්නේ කියලා බඩුවලනේ. ඒකත් එක්ස්චේන්ජ් රේට් එක එහෙම වුණොත් එහෙම හරි ලොස්. එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ ෂෝට් ටර්ම් එකයි ලොං ටර්ම් එකයි දෙක ෆන්ඩ් කරගන්නේ කොහොමද? ඔය දෙකට කොහොමද අවශ්‍ය කරන මුදල මංගාව තියෙනවද? ඔයාට අවුරුදු දෙකක් හෝ අවුරුද්දක් ස්ටොක් එක තියෙනවා නම් ඒකට සල්ලි යට කරලා තියෙන්න ඕන. මොකද ඔයාගේ මෙතන බඩු ටික විකිනෙන්නේ නැතුව අතන පොලි මුදලාලි සල්ලි ඉල්ලුවොත් ඔයා ලාච්චුවෙන් ඇදලා තමයි සල්ලි දෙන්න ඕන. ලාච්චුවෙන් ඇදලා සල්ලි දෙන්න ගියොත් තුමිදු ඔයා හිර වෙනවා. කෑෂ් ෆ්ලෝ එකේ අවුලක් යනවා. කෑෂ් ෆ්ලෝ එක හිර වෙනවා. ඊට පස්සේ ඔයාට බිස්නස් එක කරනවට වඩා බිස්නස් එකේ හෙඩේක් එකක් වෙනවා. එතකොට මේ වර්කින් කැපිටල් එකට අපි කිව්ව අර රෝලට ෂෝට් ටර්ම් කොච්චර ඕනද ලොං ටර්ම් කොච්චර ඕනද හිර කරලා තියන්න. ඒක හරියට ඩිසයිඩ් කරන්න. ඊට පස්සේ ඒක ෆන් කරගන්නේ කොහොමද? ඒක ෆන් කරගන්න බැංකින් වලට යනවා නම් එකක් ටර්ම් ලෝන් එකක් දිගු කාලීනව ෂෝට් ටර්ම් ලෝන් එකක් කෙටි කාලීනව. මොන්න ඔහොම ප්‍රොසෙස් එකකට ඔයා ගියා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඒක තමයි ඇක්සෙප්ටඩ් ක්‍රමය. එතකොට දැන් අපි අලුතින් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න යනද මේක එකම ෆීල්ඩ් එක උනාට පොඩ්ඩක් ස්ටෙප් එකක් විතර තියෙන අලුත් බිස්නස් එකකට තමයි මට මේක ස්ටාර්ට් කරන්න ඕන. මොකද මගේ තියෙන එකට බාධා නොවි අලුත් ඇක්චුලි. එතකොට දැන් ඔයා කියන විදිහටත් අපි බැංක් ලෝන් එකට එන්නේ නැතුව අපේ අතේ සල්ලි වලින් යන එක තමයි හොඳ. එතකොට දැන් මෙතන ස්ටාර්ට් එක අතේ සල්ලි වලින් අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා. එතනින් එහාට වාට ස්ටෙප් එක ගන්න නම් අනිවාර්යයෙන්ම බැංක් ෆන්ඩින් යන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට දැන් අලුත් බිස්නස් එකක් නිසා මට මේ බිස්නස් එක සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැනේ. එතකොට මට තියෙන ප්‍රශ්නයක් තමයි මේ
අලුත් බිස්නස් එකට යනකොට ඒකේ තියෙන එක්ස්පීරියන්ස් එක මදි වෙනවා. අපිට එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට අඩුම ඔන්ලයින් මම මේ අලුතින් යන බිස්නස් එක යන්න හදන්නේ. එතකොට අපිට පැකේජ් එකක් පැක් කරන තැන ඉඳන් ඕඩර් එකේ එන තැන ඉඳන් කස්ටමර්ට ගිහිල්ලා ෆීඩ්බැක් එක එන තැනට එනකම්ම අපිට ප්‍රොසෙස් එක අපි දන්නවා. ඒකට වෙල් ට්‍රේන් ස්ටාෆුත් ඉන්නවා. පාගාව අපි ගාව ඉන්නවා. එතකොට මාකටිං ටීම් එකක් වෙන මෙන්න සේල්ස් කට්ටිය වෙන මෙන්න එතකොට ඩිජිටල් මාකටිං හැන්ඩල් කරන දේ ගොඩක් අපිට තියෙනවා. ඒ රිසෝසස් වගේම අපිට නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මේ අපි වෙන නේචෙක්ක බිස්නස් එකට තමයි මේ යන්න හදන්නේ. ෆුල් ඩිජිටල් වෙච්ච අනිත් කස්ටමර් එන්ඩ් එක පේන්නේ නැති එහෙම එකක්. හරිද දැන් අපි මෙච්චර කල් කරලා තියෙන අපේ කට්ටියට අපේ කස්ටමර් පේනවා. කස්ටමර් ගොඩක් කඩවලා IPG එකකුත් දාන්න වෙන්නේ මක්කර පේමන්ට් ගේට්වේ එකකුත් දාලා පේමන්ට් ගේට්වේස් උත් අපිට තියෙනවා ඇත්තටම. දැනට තියෙනවා. ඕනේවා තියෙනවා. ගොඩාක් අපිට ෆැසිලිටිස් තියෙනවා මේ පැත්තේ. හැබැයි අපිට නැත්තේ අපිට මේකට එක්ස්පීරියන්ස් එකක් පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒ වගේ එකක් අපි දැන් අපි එක ස්ටාර්ට් කරන්න නම් අපි තියෙන කැපිටල් එක අපි හිතමුකෝ 1 මිලියන් කියලා. 1 මිලියන් එක අපි මොන ප්‍රොඩක්ට්ස් වලටද මූලිකව දාන්න ඕන. අන්නේ රීසර්ච් එක කරගන්නේ කොහොමද කියන එක තමයි තියෙන ප්‍රශ්නයක් වෙන්නේ. ඒක මේ දුමිදු මෙහෙම එකක්. ඒ කියන්නේ දැන් ඔය යන්නේ ඇත්තට පොඩි බ්ලූ ඕෂන් එකකටනේ. ඒ කියන්නේ ඔයා දැනට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. නමුත් ඔය කරන්න යන ප්‍රොඩක්ට් සහ ඒ එන්වයරන්මන්ට් එක සම්බන්ධව ඔයාට තාම අත්දැකීමක් ඔයා ගන්නෙමින් ඉන්නේ. එතකොට ප්‍රධාන කාරණේ තමයි ඔයාට අර කන්ටැක්ට්ස් ටිකක් ඩෙවලොප් කරගන්න මාර වැදගත්. ඒ කියන්නේ දැනට ඕක ෆීල්ඩ් එක කරන කට්ටිය පොඩ්ඩක් ඒගොල්ලන්ට කතා කරන්න. ඔයගේ ඇසෝසියේෂන්ස් ඇති, ඕගොල්ලන්ගේ දැනට ඔය කතා ඔයත් එක්ක වැඩ කරන කට්ටිය ඇති. ඒ ඇසෝසියේෂන්ස් වලට කතා කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඔය තියෙන බිස්නස් වලට ඔබ්සර්ව් කරන්න. සමහර වෙලාවට ඕකේ ඔයාම වැඩේට බැහැලා කරනවට වැඩිය මොකද දැනට රන් වෙන බිස්නස් එකකුත් තියෙනවනේ. කොහේ හරි ඔය බිස්නස් එක දැනට කරන තැනකින් වැඩ කරන එක්කෙනෙක්ව ටිකක් වැඩි ගාණක් දීලා ඔෆර් කරලා ගත්තට කමක් නැහැ දුමිදු. මොකද එයා ඔය ප්‍රොසෙස් එක දන්නවා නම්. ඒ කියන්නේ දැන් සමහරලාට සමහර ආයතනවල ඉන්නවා ඒ ආයතනය සම්බන්ධව දැන්ට හොඳ අත්දැකීමක් ලැබපු ඔයාට අලුතෙන් යන්න ඉන්න එක ඒ වගේ එක්කෙනෙක් ඒ වගේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ව ඔයාට රික්‍රූට් කරන්න පුළුවන් නම් සමහරට පොඩි වැඩි පඩිය ප්‍රීමියම් එකක් දෙන්න වෙයි. හැබැයි එයාගෙන් ඔයාට හොඳ වැලියු ඇඩිෂන් එකක් ගන්න පුළුවන් දුමිදු. ඒ වගේ වැඩක් කරොත් ඒක ඔයාට වාසි වෙයි සමහරලාට ඔයාම මෙතන වැඩ කරනට වැඩිය. හැබැයි එහෙම කෙනෙක් ගන්නවා නම් නෙස් අය අවශ්‍ය කරන කන්ට්‍රෝල්ස් ටිකත් ඔයා දාගන්න වෙනවා. ඒ කන්ට්‍රෝල්ස් ටිකත් එක්ක බලන්න කවුරු හරි කෙනෙක්ව රික්‍රූට් කරන්න පුළුවන්ද? රික්‍රූට් කරනවා නම් මං හිතන්නේ මම සාමාන්‍යයෙන් මම ඔයා නම් මම ගොඩක් කරාට ඕකට තව එක්කෙනෙක්ව රික්‍රූට් කරනවා. මේ ඔපරේෂන් එක රන් කරන්න. මොකද මේක වෙන ඔපරේෂන් එකක්නේ. ඒතකොට මම කරන්නේ පොඩි හෑන්ඩ් හෝල්ඩින් පාරක් තමයි මම කරන් යන්නේ. ඒ කියන්නේ අරයව අතෙන්ට අරන් යනවා. එයාගේ එක්ස්පීරියන්ස් එක එක්ස්පෝෂර් එකත් එක්කම මම බිස්නස් එක අරන් යන වැඩේ තමයි මම කරන්නේ. මොකද එතකොට මට එකක් ඔය ප්‍රොඩක්ට් එකේ end to end ඒ කියන්නේ ගෙනල්ලා මේක ඉන්ටර්නෙට් හරහා විකුණන ඔය end to end process එක එනවා. ඔය කාරණෙත් එක්ක මට දැනෙනවා මේ ප්‍රොඩක්ට් එක මට රන් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට ඔය ඒ වගේ පුද්ගලයෙකුට ඔයා හිතන්නකො මාසෙකට රුපියල් 80000ක් මම මේ උදාහරණයක් විදිහට කියන්නේ 80000ක් සැලරි එකක් ගෙවලා අවුරුද්දකට 9,60,000ක් 1 මිලියන් විතර එයාට ඇලොකේට් කරාට කමක් නැහැ. ඔයා මෝක තනියෙන් කරන්න ගිහිල්ලා එන ගන්නවට වැඩි. එතකොට ඒක සමහරලාට ඔයා ඒ අර මම කිව්ව සැලරි එකට ගෙවන 1 මිලියන් එක සමහරලාට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි වාට. ඒක ඔයා බිස්නස් එක වෙනුවෙන්ම කරන ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි. ඉතින් ඒ වගේ දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඒක සලකා බලන්න මේ තව කෙනෙක්ගේ සපෝට් එක. මොකද අපි අර මේ ප්‍රෝග්‍රෑම් වලත් අපි කියලා තියෙනවා මේ මං හිතන්නේ ඔයගොල්ලෝ දැනගත්ත ඇති. ඒ කියන්නේ බිස්නස් එකක් කියලා කියන්නේ අපි තනියම කරන එකක් නෙමෙයි. හරි බිස්නස් එක අපි කරන්නේ ඩොට්ස් යා කරන එක. අපි කරන්නේ මේ ටික ඩොට්ස් ටික යා කරලා ඉවරලා ඒකෙන් ප්‍රොෆිට් එකක් හොයන එක අපි කරන්නේ. එතකොට මේකට ඔයාට අවශ්‍ය කරන සහයෝගයත් අවශ්‍ය වෙයි. එතකොට සමහරවිට දුමින් පොඩ්ඩක් හිතලා බලන්න ඔකට මොනවා හරි සර්ටිෆිකේෂන්ස් අවශ්‍ය වෙනවද නේ ලයිසන්ස් මොනවා හරි ඕන වෙනවද? ඒ පැත්තත් බලන්න. මොකද බිස්නස් එකක අපි අර සමහරවිට අර මම කියන්නේ මෙන්න මෙහෙම කූඩුව ගේ ඇතුලේ හදනවා එළියට ගන්න බෑ දොර පොඩි. ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒ කියන්නේ බිස්නස් වලටත් ඕක වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක ඔක්කොම හදලා මාකටිං ඔය වෙබ්සයිට් ඔක්කොම හදලා බලනවා අන්තිමට ප්‍රොඩක්ට් එකට අවශ්‍ය කරන ලයිසන් එක අපිට නැහැ. එතකොට දුමිත පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න මේ ප්‍රොඩක්ට් එකට ලයිසන් එකක් අවශ්‍ය වෙනවද? ඒ මෙන්න මේවා විකුණන ලයිසන්ස් ඕනද? දැන් සමහරලාට සමහර ටෙක් ප්‍රොඩක්ට්ස් වලටත් සමහරලාට ලයිසන්ස් අවශ්‍ය වෙයි. එතකොට ඒවා සහ රජය ගවර්න්මන්ට් එක මේ ප්‍රොඩක්ට් මොකද ගවර්න්මන්ට් පොලිසි එක මාර වැදගත්නේ. ගවර්න්මන්ට් පොලිසි එක ඕනම දෙයක ඕනම රටක ලංකාව විතරක් නෙමෙයි. දැන් ඔතරම මම ඔහම මැදින් එන්නම් මේ අපේ වගේ කට්ටියට ගොඩක් තියෙන මේකක් තමයි මේ ඩොලර් රේට් එක ඉහළ පහළ යන එක. ඒ කියන්නේ අපි සමහරට ඕඩර් එක දානකොට තියෙන ඩොලර් රේට් එක නෙවෙයි අපි පේ කරන්න යද්දි තියෙන ඩොලර් රේට් එක. ඕඩර් එක දානවා 350යි ගෙවනකොට 270යි. ඒක අපිට ඇවරේජ් රේන්ජ් එක කරන් තමයි අපි නම්බර් එක හදනවා වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ඉතා වේගෙන් මේ උච්චාවචනය වෙනවා. අනිවාර්යයෙන්.
එතකොට අපි ඒකට කොහොමද සමන SME කෙනෙක්ද මේක මං හිතන්නේ මහා පරිමාණයකට මුහුණ දී ගන්න පුළුවන් ඇති. හැබැයි අපි වගේ පොඩි කට්ටිය කොහොමද ඒක කරගන්නේ? ඒකට දුමිදු ගොඩක් කරට බෑන්ක්ස් වලින් ඔෆර් කරනවා ගිහලා කතා කරලා බලන්න ෆෝවර්ඩ් බුකින්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ෆෝවර්ඩ් බුකින් එකක් කියලා කියන ඔකට මං සිංහල වචනයක් නම් මට මතක නැහැ. ෆෝවර්ඩ් බුකින් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට එක්ස්පෙක්ට් කරනවා නම් 350ට තියෙන ඩොලර් එක 380ට යයි කියලා බෑන්කත් එක නෙගෝෂියේට් කරලා වාටක 360කට විතර ෆික්ස් කරගන්න පුළුවන්. එතකොට මාස දෙකකින් විතර වාට බඩු වෙනකොට මාකට් එකේ 380 වුණත් වාට ෆෝවර්ඩ් බුකින් එකේ වාට 360 ඩොලර්ස් බැංකින් ගන්න පුළුවන්. ඔකට අපි කියන්නේ ෆෝවර්ඩ් බුකින්. ඕකයි එක්ස්පෝර්ටරත් ඕක කරන්න පුළුවන්. වාට තියෙන ප්‍රශ්නේ රුපියල ඩිප්‍රීෂিয়েට් වෙන එක. එක්ස්පෝර්ටර් කෙනෙක්ට තියෙන ප්‍රශ්නේ රුපියල ඇප්‍රීෂিয়েට් වෙන එක. එතකොට ඒ ප්‍රශ්නෙට ෆෝවර්ඩ් බුකින් එකෙන් වාට වාසියක් ගන්න පුළුවන්. එතකොට ඕක බෑන්ක්ස් වල තියෙනවා. ඊට පස්සේ ලංකාවේ වැඩිපුර පාවිච්චි කරනකොට වෙන රටවල ෆියුචර්ස් තියෙනවා. ඒ වගේ එක එක ටෙක්නික්ස් තියෙනවා. හැබැයි වාට මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ෆොරින් එක්ස්චේන්ජ් රිස්ක් එක හෙජ් කරගන්න. සමහරවිට හිතන්න රුපියල් 20ක් එහෙම වුණොත් එහෙම මේ ඩොලර් එක මුළු ෂිප්මන්ට් එකේම ප්‍රොෆිට් එක ඉවරයි. මොකද අපි ගොඩක් කට්ටිය ඕවා කැල්කියුලේට් කරන්නේ නැහැ මේ වැඩේට බහිනකොට. ඔය උත්තනම තව එකක් තියෙනවා මේ නේද අපිට දැන් අපි මේක හරියම කම්පිටිෂන් එකක් තියෙන මාකට් එකක්. ටෙක් ගැජට්ස් කියන්නේ මාකට් එකේ ලංකාවේ ගොඩාක් කම්පිටිෂන් එකක් තියෙන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒතකොට අපි ඒ වගේ කම්පිටිෂන් එකක් තියෙන එකට තමයි යන්නේ. එක්ස්පීරියන්ස් එකකුත් ඒ පැත්තේ නැතු. එතකොට ප්‍රයිස් එක දැන් සමහර ඇක්සසරීස් තියෙනවා අපිට ලංකාවෙන් ගන්න එක ලාභයි චයිනා වලට වඩා. චයිනා වල ප්‍රයිස් එක අපිට වඩා වැඩි. ලංකාවේ අඩු. අපි කොහොමද ඒ වගේ එකක් එක්ක ඒ කියන්නේ අපි ඒ කියන්නේ සමහරලාට එයාලා බිස්නස් එක අතාරිනවා වෙනකොට කරනවා වෙන්න පුළුවන් මේක SMEs වලට පොඩි තියෙන එකක්. ඒක නේද වෙන මෙහෙම එක සමහරලාට ඕවර් ට්‍රේඩින් කරන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ රැල්ලට ගෙනල්ලා බඩු මෙහෙ ගෙනල්ලා හිර වෙලා විකුණ ගන්න විදියක් නැහැ. මාකට් එකට දානවා අතාරිනවා හම්බෙන ගානට විකුණනවා. එහෙම තැන් වලින් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ ඔපචුනිටිස් යූස් කරන්න. මොකද ඔයා බිස්නස් එක කරද්දී සමහර වෙලාවට ඔයාම ඉම්පෝර්ට් කරන්න අවශ්‍යත් නැති වෙන වෙලාවල් තියෙනවා. සමහර මම දන්න ඕන තරම් ඉන්නවා මේ ව්‍යාපාරිකයෝ රෝම් ඉම්පෝර්ටේෂන් එක එයා කරන්නේ නැහැ. ඒතර ඉම්පෝර්ටේෂන් එක කරන වෙන කට්ටිය ඉන්නවා යාට කළා දෙන්න. එහෙම නැත්තම් ලෝකල් මාකට් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒකට අර ඔයාට ප්‍රයිස් එක සම්බන්ධව ඔයාට ඒ අවබෝධය අවශ්‍ය වෙනවා. එතකොට ලෝකල් මාකට් එකේ මිල අඩු නම් බඩුත් හොඳ නම් ලෝකල් මාකට් එකෙන් ගත්තට කමක් නැහැ. ඒ කාල පරිචය. ඕක හැමදාම ඔහොම තියෙන්නේ නැහැ. සමහරලාට චයිනා වල ප්‍රයිස් එක අඩු වෙන්න පුළුවන්. ලංකාවේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි අර කවුරු හරි කෙනෙක් ලොකු ලොට් එකක් අතාරියොත් එහෙම මාකට් එකට එකපාරම ලංකාවේ ප්‍රයිස් එක අඩු වෙලා තියෙන්නත් පුළුවන්. ඕක මේ අපිට බලපාන එකක් තැනක් තමයි ඒක එළියේ තියෙන රීටේල් ප්‍රයිස් එක. ප්‍රයිස් එක සමහර විට දැන් ඒ වගේ කට්ටිය එළියට සෙල් කරාම එයාලගේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. එතකොට අපිට බිස්නස් එකක් විදියට තියාගන්න බෑ අඩුම බ්‍රේක් ඊවන් එකකවත් ඒ ප්‍රයිස් එකට අපි දීලා. එතකොට කම්පිටිෂන් එක ප්‍රශ්නයක් වෙනවා. දැන් හිතන්නකෝ ඒ බිස්නස් එක ඒ කියන්නේ ඒ අඩුවට කරපු බිස්නස් එක අතහැරලා යා ගියා කියලා. හැබැයි මාකට් එකේ කස්ටමර්ගේ ප්‍රයිස් එක යා හිතාගෙන ඉන්නේ ඒ ප්‍රයිස් එක කියලා. එතකොට අපිට කාලයක් යනකම් ආයෙ සේල් කරන්න බෑ. මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ? ඒකද මෙහෙමයි දැන් ඕක බිස්නස් එන්වයරන්මන්ට් එක කොහොමද කියලා කියන්නේ ලංකාවේ සීනි ගෙන වැඩේ වුණත් ඔය හැම එකේම මේ අන්ඩර් කටින් පාර්ට් එකක් යනවා. ඒ කියන්නේ සමහරලාට එකක් පමණක් කරලා අන්ඩර් කටින් කරනවා අලුතෙන් එන කට්ටියව ගෙලින්ම මාකට් එකෙන් කපලා දාන්න හොඳ ස්ටොක්ස් තියාගන්න පුළුවන් කට්ටිය එකපාරටම ප්‍රයිස් එක පහත් කරලා බඩු විකුණලා දානවා. දැන් ඔය වගේ ප්‍රශ්නයකට ඔයාලට කරන්න පුළුවන් දේ තමයි ප්‍රයිසින් ෆෝකාස් කරන එක. ඒ කියන්නේ එක සෙනාරියෝස් මත ඩොලර් එක රුපියල් 370ට ගියොත් 380ට ගියොත් මෙන්න මේකයි ප්‍රයිස් එක වෙන්නේ. ඒ වගේ එක සෙනාරියෝස් කීපයක් මත ඔයාගේ කොස්ටිං එක කරලා බලන්න. ඒ කොස්ටිං එක කරලා බලලා ෂිප්මන්ට් එක ගේන්න. ඊට පස්සේ හැම ෂිප්මන්ට් එකකම ඔයාට තියෙන ප්‍රොෆිට් එක බලන්න. මොකද ගොඩක් කට්ටිය කරන්නේ නැති දෙයක් තමයි ෂිප්මන්ට් ප්‍රයිස් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරන්නේ නැහැ. එතකොට අදුමිතු ෂිප්මන්ට් ප්‍රයිස් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරන්න පුළුවන් නම් මේ ඔයාට ෂිප්මන්ට් එකක් වෙන්න පුළුවන් සමහරලාට මොකක් හරි භාණ්ඩයක් මැනුෆැක්චර් කරන එකේට බැච් වයිස්. අද බැච් එක හෙට බැච් එක මෙන්න මේ බැචස් වලට ප්‍රොෆිට් එක කීයද? මොකද දැන් බිස්නස් එකක් කියන්නේ හැම කරන ඩීල් එකකම වාසි වෙන්න ඕනේ නැහැ. මාසයක් හෝ ක්වාටර් එකක් කරන බිස්නස් එකේ වට ඇවරේජ් ප්‍රොෆිට් වුණා නම් වට ඇති. ඒ කියන්නේ හැම අද විකුණන බඩු වෙනවා හෙට විකුණන එකේ අනිද්දා විකුණන හැම එකෙම ප්‍රොෆිට් වෙන්න බෑනේ. එහෙම බිස්නස් නෑනේ දුමින්. එතකොට ඔයාට තියෙන්න ඕන බිස්නස් එක කරනකොට ඒ බිස්නස් එකට අදාළව ඔයාට ඇවරේජ් වල ප්‍රොෆිට් එකක් කරන්න හරි. එතකොට ඔන්න ඕක කරන්න පුළුවන් ඒ එන්න තියෙන හැම බැච් එකටම බැච් වයිස් ෂිප්මන්ට් වයිස් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරලා බලන්න ඒ තියෙන ප්‍රයිස් වලට. එතකොට ඔයාලට ගොඩක් වෙලාවට අර මම කිව්ව ක්‍රමේ පාවිච්චි කරලා ෆෝවර්ඩ් බුකින් එකකට ගිහිල්ලා ඔයාලට ඩොලර් එක ෆික්ස් කරගන්න පුළුවන්. ඩොලර් එක ෆික්ස් කරගත්තාට පස්සේ ඔයාලට වදන්නවා මෙච්චරයි මට ගෙවන්න වෙන්නේ කියලා. ඊට පස්සේ ලෝකල් මාකට් ප්‍රයිස් එක ඔයාලට ප්‍රෙඩික්ට් කරගන්න වෙනවා. ඒක අනිවාර්යයෙන් මාකට් රිසර්ච් එකක් ඔයාලට අවශ්‍ය වෙනවා.
ඊට පස්සේ වාට ටික පුළුවන් ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්න මෙන්න මේ වගේ ප්‍රොෆිට් එකට යනවා කියලා. දැන් උදමාම් කිව්වනේ මේ ප්‍රයිස් එක මේ හදන තැනදී ඔතන දැන් අපි වගේ ඩිජිටල් ඇක්සසරීස් කරන කට්ටියට දෙන ප්‍රශ්නයක් තමා මේ IT රිලේටඩ් හරි මොනහරි ඒ ටෙක් සම්බන්ධයෙන් මේ වොරන්ටි එකක් අපි ප්‍රොවයිඩ් කරනවා. සමහරලාට වොරන්ටි එක නිසා ලොකු මේ ලොට්ටක් ගියාම ඒක වොරන්ටි එකක් වගේ આવොත් අපිට ලොකු දරා ගන්න බැරි වෙනවා බිස්නස් එක. අපි කොහොමද ප්‍රයිස් එක හදදී වොරන්ටි එක කැල්කියුලේට් කරන්නේ? ඒක මේ මම ඔකට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම් දුමිදු. ඒ කියන්නේ දැන් ඔය ගොඩක් කට්ටිය රැල්ලට විකුණනකොට සේල්ස් පැත්ත ටාගට් කරලා සේල්ස් හොඳට කරනවා. ඕන වෙලාවක ණයට වික්කොත් එහෙම සේල්ස් වැඩි කරගන්න පුළුවන්. හැබැයි කවුරුවත් මේ කන්ටින්ජන්සි එක ගැන හිතන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔයාට ආපු ෂිප්මන්ට් එක ඔයාට වොරන්ටි ටික ක්ලේම් වෙන්න ගත්තොත් එහෙම 100ට 20ක 30ක වොරන්ටි ක්ලේම් එකක් එන්න ගත්තොත් එහෙම අර ෂිප්මන්ට් එකේ කරපු ප්‍රොෆිට් එක වගේ 3 ගුණයක් විතර ඔයාට ලොස්. පළවෙනි කාරණේ එතකොට ඔයා ප්‍රයිසිං ඩිසයිඩ් කරද්දී අනිවාර්යයෙන්ම ප්‍රොවිෂන් එකක් තියෙන්න ඕන වොරන්ටි ක්ලේම්ස් මෙච්චර එනවා කියලා. එතකොට ඔයා රිසර්ච් එකක් ඉස්සෙල්ලා කරලා තියෙන්න ඕන මේ ප්‍රොඩක්ට් එකේ මීට කලින් මෙන්න මේ වගේ වොරන්ටි ක්ලේම්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ඔයා විකුණන්න යන ගාණෙන් බෙදලා බලන්න ඒ පර්සන්ටේජ් එක ඔයාගේ ප්‍රයිස් එකට ඇඩ් කරන්න. ඇඩ් කරන්න පුළුවන්ද කියලා. ඇඩ් කරන්න බැරි නම් ඔයා කරන්න ඕනේ. දැන් ප්‍රයිස් එක ඇඩ් කරන්න පුළුවන්. හැමදේම ඇඩ් කරන්න බෑනේ. මොකද ඔයා විතරක් නේ බඩු විකුණන්නේ. එහෙම වෙලාවක ඔයාට කරන්න පුළුවන් ඒ ෂිප්මන්ට් එකේ ප්‍රොෆිට් එක හිතන්නකෝ රුපියල් 50000ක් කියලා. ඒ 50000න් කෑෂ් බිල්ඩ් එකක් දාන්න අපි කියනවා ෂිප්මන්ට් වයිස් බිල්ඩ් එකක්. හිතන්නකෝ ඒ ෂිප්මන්ට් එකේ ප්‍රොෆිට් එක 50000 නම් ඕකෙන් 120ක් අයින් කරන්න ප්‍රොෆිට් එකෙන් 120ක් අයින් කරන්න මොකක් හරි account එකකට ඒකට ඩෙබිට් බ්ලොක් එකක් දාගන්න. ඒ කියන්නේ ඒකෙන් සල්ලි ආයෙ එළියට අදින්න බැරි වෙන්න බ්ලොක් එකක් දාගන්න. ඒ බ්ලොක් එක දාලා ඒකට ෆන්ඩ්ස් බිල්ඩ් වෙන්න අරින්න. එතකොට ඔයාට වොරන්ටි ක්ලේම්ස් ආපු වෙලාවක ඔයාට ඕක බිස්නස් එකේ වර්කින් කැපිටල් එකෙන් අර බිස්නස් එක අපි කරපු රෝලෙන් ගෙවා ගන්න බැරි වුණොත් ඒ වගේ වෙලාවක අර්ථනින් සල්ලි ඇදලා ඒක සෙටල් කරලා දාන්න පුළුවන්. එතකොට ඔයා කොහෙන්වත් සල්ලි එළියට ගන්න බෑ. ඕනේ නැහැ. ඒක තමයි ගොඩක් වෙලාවට බිස්නස් වලට තියෙන්නේ. මොකද බිස්නස් හැමදාම දුමිදු එක විදිහට යන්නේ නැහැ. බිස්නස් වල එනවා ඩවුන් ටර්න්ස්. කියන්නේ මාස 6ක් අවුරුද්දක් හොඳට ගියොත් අනිත් මාස 6 අවුරුද්ද ඕකේ පොඩක් ඩවුන් එකක් එනවා. එතකොට ඒ වෙලාවට මේක යන්න හැම බිස්නස් එකටම මම කියනවා පොඩි බෆර්ස් බිල්ඩ් කරන්න ඕන අපි. බිස්නස් එක බෆර් එකක් බිල්ඩ් කරන්න ඕනේ. ඒ බෆර් එකක් කියලා කියන්නේ අපිට ප්‍රොෆිට් තියෙන කාලේ අපේ ප්‍රොෆිට් එකෙන් 120ක් 115ක් ඒ වගේ ප්‍රමාණයක් account එකකට අයින් කරලා තියන්න. සේවිංස් account එකකට money market savings account එකකට ඒක ගොඩක් වෙලාවට ඔයාට අවශ්‍ය වෙයි අර බිස්නස් එක හිර වෙච්ච වෙලාවක Tamanට රන් කරගන්න. මොකද සමහර වෙලාවල් එනවා අපිට බිස්නස් එකේ වාහනේට තෙල් ගහ ගන්න සල්ලි නැති වෙලාවල්. ඉතින් ඒ වගේ වෙලාවකට අර කොහාට හොඳ කුෂන් එකක් වෙනවා. ඊට පස්සේ දුමින්දු හැම වෙලාවෙම මතක තියාගන්න මම මේ රිස්ක් මැනේජ්මන්ට් පැත්තෙන් ඔයාලට කියන්නේ. බිස්නස් එකේ ස්ටොක් එකක් ඔයා මේන්ටේන් කරනවා නම් ස්ටොක් එකට අනිවාර්යෙන් ස්ටොක් ඉන්ෂුරන්ස් එකක් දාගන්න. මොකද ස්ටොක් ඉන්ෂුරන්ස් එකක් දුමින්දු ඔයා දාගත්තේ නැත්නම් මොකක් හරි ෆයර් එකක් ආපු වෙලාවක අර පොඩි ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකක් හන්ද ස්ටොක් ඉන්ෂුරන්ස් එක කරන්නේ නැහැ. හැබැයි ෆයර් එකක් ආවොත් මුළු ස්ටොක් එකම නැති වුණොත් එහෙම ගිනි ගත්තොත් විනාශ වුණොත් ආයෙ ඔයාලට බිස්නස් එක බිඳුවේ ඉඳන් පටන් ගන්න කිසිම හෙල්ප් එකක් නැහැ. ස්ටොක් ඉන්ෂුරන්ස් එකක් දාගන්න, බිල්ඩින් ඉන්ෂුරන්ස් එකක් දාගන්න, ඔයාලට කීමෑන් ලයිෆ් කවර් එකක් දාගන්න. ඒ දේවල් ටික දාගත්තාම දුමින්දු බිස්නස් එක රන් වෙනවා. ඒවට කරන ආයෝජනය, ඒවට කරන මුදල ආයෝජනයක් ඔයා. ඒ ඉන්වෙස්ට්මන්ට් එකත් ඔයා හැම වෙලේම ඒක ගැන හිතන්න ඕන දුමිදු. අර මම කිව්ව අර කන්ට්‍රෝල්ස් පැත්තට ඕක දාගන්න. ඒ කියන්නේ like අපි සේල්ස් පැත්ත වැඩි කරගන්න බලනවා වගේම ප්‍රයිසින් පැත්ත ගැන හිතනවා වගේම අර මම කිව්ව ඉන්ටර්නල් ඔඩිට් පැත්ත, ඊට පස්සේ ෆයිනෑන්ෂල් රිපෝටින් පැත්ත, ඒවා ඊට පස්සේ ඉන්ෂුරන්ස් පැත්ත කියන එකත් මාර වැදගත්. ඔයා ස්ටාර්ට්අප් බිස්නස් එකක් ඒ කියන්නේ අලුත් ස්ටාර්ට්අප් එකකට ඔයාට වැදගත් වෙයි. දැන් අලුත් බිස්නස් එකක් වුණාම අපිට ඕනම කෙනෙකුට තියෙන මූලික ප්‍රශ්නයක් තියෙනවා මටත්. ඒ තමයි අපි සේල්ස් කොහොමද කරන්නේ? අලුතින්ම බිස්නස් එක තැනකට යන්නේ අපි. එතකොට ඒකට අලුතින්ම කොහොමද කස්ටමර්ස්ලා හදාගන්නේ? සහ කස්ටමර්ස්ලා කොහොමද එයාලා රඳවාගෙන යන්නේ දිගටම? දැන් මේක මට හිතෙන්නේ අපි one time use කරන එකක් නෙවෙයිනේ. මේක අයම අපිට versions වැඩි වෙනකොට නැස් කරන්න. සහ ඒකටම බැඳිච්ච එකක් තමයි අපි කොහොමද අපේ සේවකයෝ ටික කියන්නේ අපේ ටීම් මෙම්බර්ස්ලා අලුත් කස්ටමර් බේස් එකට සර්විස් එක සපයන විදිහට හදාගන්න. කම්ෆර්ටබල් කරන්න යාලට කොහොමද? දුමින්දු හැම වෙලේම දැන් කාලේ හැටියට සේල්ස් රඳා පවතින්නේ එකක් තමයි සේල්ස්. ඒ කියන්නේ එළියට ගිහිල්ලා බිස්නස් ගේන්න පුළුවන්. සෝෂල් මීඩියා පාවිච්චි කරලා ඒව දේවල් කරලා කරන්න පුළුවන්. ගොඩක් අයට ඔයාගේ ප්‍රොඩක්ට් එකට ඔය වගේ ප්‍රොඩක්ට් එකකට බලන්න එන්ඩෝස්මන්ට්ස් ගන්න. සමහරලාට සෙලිබ්‍රිටි කෙනෙක්ව දාලා එන්ඩෝස්මන්ට් එකක් කරගන්න පුළුවන් නම් ඒක ඔයාට හොඳ වාසියක් වෙයි. ගොඩක් වෙලාවට මොකද ඔයාගේ ප්‍රොඩක්ට් එකක් කවුරු හරි එන්ඩෝස් කරනවා නම් මෙතනින් ගන්න කියලා හොඳ සෙලිබ්‍රිටි කෙනෙක්
ඔයාලට වාසියක් වෙතේ පොඩක් කොස්ටිං එකත් එක්ක ඒක බලන්න ඒක කරන්න පුළුවන්ද කියලා. ඊළඟ කාරණේ තමයි දුමිදු එන කස්ටමර් කෙනෙක්ට අපිට දැනට ඔයාගේ ඕල්රෙඩි එන කස්ටමර්ස් ඇතිනේ. එයාට මේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉතින් ඒකට ඔයාලට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කරන්න පුළුවන් WhatsApp channel හදාගෙන පුළුවන් තරම් ප්‍රොඩක්ට් එක මිනිස්සු අතරට ගෙනියන්න. මොකද මිනිස්සු මේ දේවල් දකින්න ඕන. සේල්ස් කියන එක ගොඩක් වෙලාවට එකක් රිලේෂන්ෂිප් මත අනිත් එක තමයි විසිබිලිටි එක මත. කියන්නේ මිනිස්සු ප්‍රොඩක්ට් එක දකින්න මම මේක උදාහරණයක් කියන්නම්. මම දන්න මේ රෙස්ටෝරන්ට් එකක් පටන් ගත්ත මගේ යාළුවෙක්. ඉතින් මෙයා මේ රෙස්ටෝරන්ට් එකට කට්ටිය නැහැ. ඒ කියන්නේ ඕපන් කරා මිනිස්සු නැහැ. මෙයා කරේ යාළුවන්ට කිව්වා ඇවිල්ලා මේ මචං මේ ඔබලගේ වාහන ටික පොඩ්ඩක් පාක් කරලා තියන්න මේ මගේ වාහන මේ පාකින් එකේ මේ රෙස්ටෝරන්ට් එකේ අර දවල් කෑම වෙලා තියෙන්නේ. පාකින් එකේ ස්ලොට්ස් දෙක තුනක වාහන ටික පාක් කරලා තියෙනවා යාළුවන්ගේ වාහන. එතකොට ළඟින් යන කට්ටිය මොකද කරන්නේ? ළඟින් යන කට්ටිය දන්නවා අම්මා මේක මේ හොඳ තැනක් මේ කට්ටිය කන්නේනවා මේක නවත්තින්න. අපිත් එහෙමනේ. කෑමයක් කරනකොට වාහන දෙක තුනක් නවත්තලා තියෙනවා අපි දන්නවා මෙතන හොඳයි කියලා. අන්න ඒක. ඒ කියන්නේ එතකොට ඒක දැකපු ගමන් දුවිදු මිනිස්සෙක් දැක්ක මේක හොඳට මෙතන වාහන නවත්තලා තියෙනවා මේකෙන් මම බලන්න ඕන try කරන්න. try කරලා කස්ටමර් එතෙන්ට ආවට පස්සේ තමයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ සර් මේක කොහොමද මේක සර් try කරලා බලන්න මේක try කරලා බලන්න. අන්න ඒ වගේ දුවිදු. ඒ කියන්නේ පොඩ්ඩක් කස්ටමර්ට දැනෙන විදියට ඔයා සෝෂල් මීඩියා මාකටිං එකක් එහෙම නැත්නම් එන්ඩෝස්මන්ට් එකක් ප්‍රොඩක්ට් එක ඒ සෙලිබ්‍රිටි කෙනෙක් මේක යූස් කරවලා ඒ තියෙන ඒක TikTok එකේ ප්‍රොමෝෂන් එක හැබැයි ඒකෙන් එන කස්ටමර්ට ඔයා ඊට පස්සේ මොකද ඒ කස්ටමර් ඔයා ප්‍රොඩක්ට් එක ගන්න ඇවිල්ලා දැන් වාහනේ නවත් ඇවිල්ලා කෑම එක ගන්න ගිහිල්ලා ඊට පස්සේ එතන කෑම හරස නැත්තම් වැඩක් නැහැ. එතකොට ඔයා අනිත් පැත්තෙන් දෙන්න ඕන දුමිදු. ඔයාගේ ප්‍රොඩක්ට් එක ආවට පස්සේ ඒක ඒ ප්‍රොඩක්ට් එකට අවශ්‍ය කරන සර්විස් එක දෙන්න ඕන, වොරන්ටි ක්ලේම් එකක් ආවම ඒක දෙන්න ඕන. ඒ හරහා තමයි දුමිදු ඔයාට තව කස්ටමර්ස්ලා බිල්ඩ් වෙන්නේ. ඉතින් ඒ බිල්ඩ් වෙන එක ඔයාට පොසිටිව් රිවිව්ස් දාගන්න පුළුවන් කස්ටමර්ස්ලාට කියලා. ඊට පස්සේ ඔයාට සැරින් සැරේ ඔයාට කැම්පේන්ස් කරන්නත් පුළුවන් දෙබදු. ඒ කියන්නේ කැම්පේන් එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සේල්ස් ෆෝස් එක සේල්ස් කියන එක කැම්පේන්ස් වලින් දුවනවා. ඒ කියන්නේ ක්‍රිස්මස් ටාගට් කරලා. එහෙම නැත්නම් විකිනෙන් සමහරලාට ස්ලෝ මූවිං ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. එච්චර හයියෙන් එක යන්නේ නැහැ. ඒ වගේ එකක් මොකක් හරි කැම්පේන් එකක් පාවිච්චි කරලා මොකක් හරි ඔෆර් එකක් දීලා 1-to-1 එකක් එහෙම නැත්නම් 50% 40% off එකක් දීලා ඔයාට සෙල් කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ස්ටොක් එකේ මේක හිර කරන් තියාගන්නවට වඩා කෑෂ් එක අරගෙන ඒ කෑෂ් වලින් අලුත් බඩ් ටිකක් ගන්නලා ඒකෙන් මාජින් එකක් තියාගන්න එක වාසි. මේවා ගොඩක් කට්ටිය හිතන්නේ නැහැ. මේවා අද විකිනේ හෙට විකිනේ කිය බල බල ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ ටෙක්නික්ස් උත් පාවිච්චි කරන්න පුළුවන් එකක් කස්ටමර් ඇදලා ගන්න. ඊළඟට තමයි ඇදලා ආපු කස්ටමර්ව අපිට එතනින් එහාට එයාව මිල්ක් කර අපි කියනවා මේක මිල්ක් ඉන් ද කව් කියලා. ඒ කියන්නේ ආපු කස්ටමර්ගෙන් අපිට තව සේල්ස් වැඩි කර ගැනීමට දුමින් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම අලුතින් බිස්නස් එක ස්ටාර්ට් කළා. මම අර කලින් කිව්වා වගේ මම ටෙස්ටිං පීරියඩ් එකක් දුවනවා නම් සාමාන්‍ය මේ වගේ අලුත් බිස්නස් එක කොච්චර කාලයක් මම එහෙම ගිහිල්ලා බලන්න ඕනද? ඒක දුමිදුවා සයිකල්ස් දෙකක් 3ක් වගේ කරකවලා බලන්න. ඒ කියන්නේ අර මම කිව්ව මාස දෙකේව 3ක් මාස 6ක් විතර ඇද්දනම් ඔයාට මේකේ අයිඩියා එක එනවා. ඒක එනකොට එන ලර්නින්ග්ස් අනුව තමයි ඔයා ඊළඟ ස්ටෙප් එක ඩිසයිඩ් කරන්න ඕන. සමහරවිට මේ වගේ දෙයක් කරද්දි දැන් බිස්නස් එකක් ලොන්ච් කරද්දි අපි දැනගන්න ඕන අලුත් ප්‍රොඩක්ට් එකක් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එතකොට මේකේ සමහරවිට පොසිටිව් පැත්ත වගේම නෙගටිව් දෙයක් ආවොත් ඒක දරා ගන්න පුළුවන් හැකියාවක් අපිට තියෙන්න ඕන. ඒක තිබිලා ඒකෙන් ලර්නින්ග් එකක් අරන් අපි ආයෙ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරනවා. ඒ ලෙවල් එකේ එකක් දුමිදු ආ කරන්න බලන්න. සාමාන්‍යයෙන් මම ඔයාට රෙකමන්ඩ් කරනවා මාස 6ක් ඒ කියන්නේ සයිකල්ස් 3ක්. අර රෝල් 3ක් රෝලවල් 3ක් කරකවා ගන්න දුමිදු. ඒක කරකවා ගත්තාම ගොඩක් වෙලාවට ඔයාට ඔය අවශ්‍ය කරන එක්ස්පීරියන්ස් එක හම්බෙන්න පුළුවන්. දුමිදු කොහොමද වගේ ප්‍රශ්න වලට උත්තර හම්බුණාද කොහොමද? දේවල් විසඳුණා. අනිවාර්යයෙන්. ඊළඟට ප්‍රැක්ටිකලි කරලා බලලා මේ මම අපිට ෆීඩ්බැක් එක දෙන්න දුමිදු. මොකද අනිවාර්යෙන්ම අපි ඇත්තටම මේක බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ වගේ ව්‍යවසායකයෝ. තරුණ කට්ටියනේ. තරුණ කට්ටිය මේ ෆීල්ඩ් වලට ඇවිල්ලා මේවා වැඩිපුර දේවල් කරලා හොඳ ව්‍යාපාර දියුණු කරගෙන ඇත්තටම මේ තැනකට යන එක අපි කියන්නේ මේ ස්මාර්ට් හියුමන් කැපිටල් කියලා. කන්න එක වැදගත් වෙනවා. ඉතින් මේක අර ජීවත් වෙන්න බිස්නස් නෙමෙයි. අපි කියන්නේ ජීවිතේට බිස්නස්. හරි. thank you. එලා all the best. thank you. රයිට් අද දුමිදුට නිලේන්ද්‍ර දීපු උපදෙස් එක්ක ඔබට තේරෙනවා ම විශ්වාස කරන ඔබට තේරෙන ඇති බේවෙද්දි ඕල්රෙඩි බිස්නස් එකක් කරන කෙනෙක්ට වුණත් ඕල්රෙඩි බිස්නස් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට වුණත් අලුත් වැඩකට අතගහද්දී අලුත් පැත්තකට යොමු වෙද්දී අලුත් මාකට් එකක් හොයාගෙන යද්දී කොච්චර හිතන දේවල් තියනවද කොච්චර වගකීමක් තියනවද කොච්චර වගකීමෙන් කටයුතු කරන්න ඕනද කියන එක. අද දුමිදුට මේ ඔක්කොම කැටි කරලා නිලේන්ද්‍ර කිව්වේ වැඩේ පටන් ගන්න ස්ටෙප් එකක්. ඊට පස්සේ අපි දුමිදුව දිගටම සම්බන්ධ කරගන්න දුමිදුත් එක්ක තව ඉස්සරහට ඩිස්කෂන්ස් ගණනාවක් තියලා දුමිදුව ටිකෙන් ටික ඉස්සරහට අරන් යන පාත් එක අපි
හදලා දෙනවා. අපේ දිලෙන් ඇතුළු එක්ස්පර්ට් ටීම් එක ඒ විදිහට කරනවා. මේ වැඩේ ලයිව් වෙන විදිහ අපි ඔයගොල්ලන්ට ගේන්න හේතුව මේක තමයි ඇත්තටම. බිස්නස් එකක් රියල්ටි එකක් බිස්නස් අයිඩියා එකක් රියල්ටි එකක් බවට පත් කරද්දී මෙන්න මේක තමයි ප්‍රොසෙස් එක. අපි ඕනම කෙනෙක්ට යෝජනා කරන්නේ ඔයාගේ ඔළුවේ තියෙන බිස්නස් අයිඩියා එක කොච්චර ලස්සන එකක් වෙන්න පුළුවන්. කොච්චර පවර්ෆුල් එකක් වෙන්න පුළුවන් වුණත් ඒදී රියලිටි එකක් කිරීමේදී තියෙන අභියෝග ටික මැඩපවත්වාගෙන ඉස්සරහට මේක අතහැරලා දාන්නේ නැතුව ඒක සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න නම් හොඳ ප්‍රොෆෙෂනල් කන්සල්ටන්සි එකක් ඔයාගේ බිස්නස් අයිඩියා එකට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපේ බිස්බේස් ඇකඩමි ටීම් එක අපේ එක්ස්පර්ට් ටීම් එක එකතු වෙලා මාස ගණන් සති ගණන් සැලසුම් කරලා ඕගොල්ලන්ට ඉස්සරහට අරන් එන්න යෝජනා කරලා තියෙන ඉස්සරහට අරන් එන්න සූදානමින් ඉන්නේ ජීවිතයේ බිස්නස් කියන වර්ක්ෂොප් සීරීස් එක. ජීවිත බිස්නස් වර්ක්ෂොප් සීරීස් එකෙන් අපි උත්සාහ කරන්නේ ලංකාව පුරා ලෝකේ පුරා පැතිරි විසිරි ඉන්න ඔයාලා වගේ හොඳ බිස්නස් අයිඩියා කොලේ තියාගෙන ඒක රියලිටි එකක් කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ හැමදෙනාගේම බිස්නස් අයිඩියා එක වැලිඩේට් කිරීම. සමහර විට ඔයගේ බිස්නස් එක සයිඩ් හසල් එකක් විදිහට පටන් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට සියල්ල අතහැරලා අලුතෙන්ම බිස්නස් ලෝකෙට ඇවිල්ලා අලුත්ම සම්පූර්ණ බලය යොදලා කරන වැඩක් වෙන්න පුළුවන්. ඒ ඕනම තැනක තියෙන ඔයගේ බිස්නස් අයිඩියා එක රියලිටි එකක් කරන්න අවශ්‍ය කරන වැලිඩේෂන් එක ජීවිතට බිස්නස් අපේ වර්ක්ෂොප් සීරීස් එක කරා ඔයාට ලබා දෙන්න අපි සූදානම්ින් ඉන්නවා. අපි ඉස්සරහට කියන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා, කොහොමද වෙන්නේ, කවදද වෙන්නේ, කොයි විදිහටද වෙන්නේ, කොහොමද අපිට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හැමදේම අපි ඉස්සරහට අපි සියලුම මාධ්‍යයන් හරහා අපි ඔයගලන්ට කියන්න සූදානම්ින් ඉන්නවා. අපි මාධ්‍යයන් ටික දන්නවා 076 602 61 71 අපේ නම්බර් එක අපිට කෝල් කරන්න පුළුවන්. ලංකාවේ ලෝකෙ කොහේ හිටියත් ඒ වගේම අපේ WhatsApp නම්බර් එකත් මේකම තමයි. WhatsApp හරහා අපිත් එක්ක මේක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ WhatsApp channel එකේ link එක තියෙනවා first comment එකේ. ඒක හරහා අපේ WhatsApp channel එකට join වෙන දවස ගානේ අලුත් දේවල් අලුත් දැනුම ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අදට සමුගන්නවා. ලබන සතියේ ඔයගලන්ගේ දැනුමට අවශ්‍ය වෙන ඔයගලන්ගේ ව්‍යාපාරික දැනුම වැඩි දියුණු කරන ඔයගලන්ගේ අලුත් බිස්නස් අයිඩියා එක ඊළඟ ලෙවල් එකට අරන් යන්න වැදගත් වෙන දැනුම සපිරි ප්‍රෝග්‍රෑම් එකක් එක්ක අපි හම්බෙමු. ජය වේවා.